හරි ළමයි මේ කර්මාන්ත රසායනයේ ඊළඟ කර්මාන්තේ ඇමෝනියා නිපදවීම රයිට් අපිට අක්ගල එක කතා කරලා දාමු එච්චර අමාරු එකක් නෙමේ හරි ලේසි කර්මාන්තයක් හරි ඇමෝනියා නිපදවීම රයිට් මම පොඩක් වේගෙන් ලියනවා ඔයගොල්ලෝකින් අකුරු ගැන ලියද්දි සැලකිලිමේ වෙලා ඉන්න හරි හරි අහන් ඉන්නකෝ දැන් ඇමෝනියා හදන්න එපා හරි දැන් ඇමෝනියා හදන්න දැන් අපි ඕනම කර්මාන්තයක බලන දේවල් ටිකක් තියෙනවා මොනවද අපි මුලින්ම බලනවා මොනවද ඕන අමුද්‍රව්‍ය කියලා බලනවා ඊට පස්සේ ඒ කර්මාන්තේ සිද්ධ කරන්නේ කොහොමද ප්‍රොසෙස් එක මොකක්ද කියලා බලනවා ඊට පස්සේ මොනවද බලන්නේ අන්තිමට සාමාන්‍යයෙන් යාගේ තියෙන ප්‍රයෝජන මොනවද කියලා තමයි බලන්නේ රයිට් හරි එතකොට දැන් ඇමෝනියා නිපදවන්න අවශ්‍ය අමුද්‍රව්‍ය දෙක එක අමුද්‍රව්‍යයක් තමයි ළමයි N2 අනිත් අමුද්‍රව්‍ය තමයි H2 ඔය දෙක තමයි ඕනේ ඉතින් අපි දන්නවනේ අර N2 දාන 3යි H2 වලින් දෙකයි ඇමෝනියා හදනවනේ ඒ ප්‍රතික්‍රියාවට අනුව තමයි හදන්නේ එතකොට ඔය දෙක තමයි අමුද්‍රව්‍ය දෙක මොනවද එක අමුද්‍රව්‍යයක් N2 අනිත් අමුද්‍රව්‍ය H2 හරි එතකොට මේ ඇමෝනියා වල අර මුලින්ම ඔයගොල්ලන්ගේ රිසෝස් බුක් එකේ තියෙන විදිහට මුලින්ම නිකන් බේසිකලි මම දේවල් ටිකක් කියන්නම් ළමයි ඔය ඇමෝනියා කියන කෙනා ඉන්නවනේ ඇමෝනියාව වැඩිපුරම ගන්නේ පොහොර හදන්න දැන් හිතන්නකෝ අපි ඔය ඇමෝනියා කර්මාන්ත වලින් නිපදවන ඇමෝනියා තියෙනවනේ ඒ ඇමෝනියා වලින් 83ක් විතර ගන්නවා පොහොර හදන්න හරි ඇමෝනියා නිපද කර්මාන්ත වලින් නිපදවන ඇමෝනියා වලින් 100 ප්‍රමාණයෙන් 83ක් විතර ගන්න පොහොර හදන්න ඒකනොත් අර 80ක් විතර යූරියා හදන්න කියන්නේ යූරියා වලින් ඊට පස්සේ පොහොර හදන්නේ එහෙම තමයි ගන්නේ තව ඇමෝනියා වල ප්‍රයෝජන කීපයක් තියෙනවා. හරි ඒවා අපි අන්තිමට බලමු. නිකන් දැනට නිකන් දැනගන්න ඇමෝනියා කියන කෙනා ඉන්නවනේ. එයා අනිවාර්යෙන්ම කියන්නේ වැඩිපුරම ගන්නෙ මොනවද දන්නද? පොහොර නිෂ්පාදනය තමයි ගන්නේ. හරි? රයිට්. එතකොට මේ දෙක තමයි අමුද්‍රව්‍ය දෙක. දැන් මේවා කොහොමද ගන්නෙ? හරි? ඉන්ටු නම් ගන්නවා ළමයි විභාගෙදී අහුවොත් කෙලින්ම ද්‍රව වාතය භාගික ආසවණය කරනවා. ද්‍රව වාතය භාගික ආසවණය. ඒ මොකද්ද? නොකියන්න ද්‍රව වාතය භාගික ආසවණය කරනවා. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි තමයි. හරිද මම මේ වේගෙන් ලියනවා හරි රයිට් ද්‍රව වාතය භාගික ආසවණය ඒ කියන්නේ මෙන්න මෙහෙමයි දැන් මෙහෙම අපි හිතන්න මෙතන දැන් මෙතන වායු තියෙනවානේ දැන් අපි මේ වායු ටික එකපාරට මෙහෙම සීමා පෘෂ්ඨයකින් මායිම් කරලා ඒ ටික පුළුවන් තරම් සීතල කරනවා අර සෙල්සියස් අංශක -270 ගණන් කෙල්වින් බිඳුවට ආසන්න වෙන්න සීතල කරනවා හරි එහෙම සීතල කරාට පස්සේ මේ වායු ටික ඔක්කොම මොනවා වෙනවද ද්‍රව වෙනවා අපි වායු පාඩමෙන් දන්නවා සියලුම තාත්වික වායු මොනවා බවටපත් කරන්න පුළුවන්ද ද්‍රව බවටපත් කරන්න පුළුවන් හරි එතකොට ඔයා මේ වායු ටික අරගෙන ඒක කියන්නේ හරි මේ එන අපි මේ කියන්නේ මේ ද්‍රව වාතය ද්‍රව වාතය කියන තැනට තමයි මේ එන්නේ හරි රයිට් එතකොට වායු ටික අරගත්තා වායු ටික අධික සීතලකට සිසිල් කරා දැන් සීතලකට සිසිල් කරද්දී ඔය වායු ටික ඔක්කොම ද්‍රව වෙනවා හරිද දැන් අපි නිකන් හිතමු මෙන්න මේ වගේ එකක් හිතන්නකෝ හරි හිතන්න මෙන්න මෙහෙම එකක් දැන් ඔන්න ඔයා වාතය ටික ඔන්න ඔහම ප්ලාස්කුවට ගන්න ප්ලාස්කුවට යන්නේ වීදුරු බෝල් එකකට ගන්නවා හරි දැන් මේකේ වාතය තියෙනවා N2 O2 ඒ කියන්නේ බහුතරම ඉන්නේ ඊට පස්සේ H2 CO2 ඒ ටික ඔක්කොම තියෙනවා හරි ඊට පස්සේ මේ ටික ඔක්කොම සිසිල් කරනවා සිසිල් කරාම මොන දැන් ද්‍රාවණයක් හැදෙනවා දැන් මේකේ ඉන්නේ අර වායු ටික ද්‍රව වෙලා මොනවද වායු අපි ප්‍රධානයෙන් ගමුකෝ N2 ඊට පස්සේ O2 හරි ඊට පස්සේ ඕනනම් H2 ඊට පස්සේ CO2 කොහොම කියලා දන්නකො හරි දැන් වායු හතරක් මෙතන මම ලියුවානේ දැන් ඔය වායු වල තාපාංක එක එක ඒවානේ දැන් මේ ටික ඔක්කොම ද්‍රව වෙලා ඉන්නේ සිසිල් කරපු නිසා දැන් අපි කරන්නේ මේ මිශ්‍රණය ආයේ ටික ටික රත් කරනවා මේ මිශ්‍රණය ආයේ ටික ටික රත් කරනවා හරිද රත් කරද්දි මොකද වෙන්නේ දැන් ජලය ටිකක් අර රත් කරද්දි මොකද වෙන්නේ සීහ වෙද්දි ජල වාෂ්ප වෙනවානේ වාතය බවටපත් වෙනවා ඒ වගේ තමයි දැන් මෙන්න මේ වායු ටිකත් මේ වායු ටිකින් මිශ්‍රණයත් අපි රත් කරද්දි එක් එක්කෙනාගේ තාපාංක වලදී එක් එක්කෙනා වාෂ්ප වෙනවා නිකන් අපි හිතමුකෝ නයිට්‍රජන්ගේ තාපාංකය සෙල්සියස් අංශක -64යි කියලා අපි හිතමු. හරි. නයිට්‍රජන්ගේ තාපාංකය සෙල්සියස් අංශක -64යි කියලා හිතමු. එතකොට දැන් මේ අධික සීතල කරන සිසිල් කරන්න තියෙන්නේ. මොකද මේකට විදිහට රත් කරනවා. රත් කරද්දී මෙන්න මේ උෂ්ණත්වයේදී මෙහෙම උඩට යන වාෂ්පය තියෙනව නේද? ඒ යන්නේ කවුරු වෙන්න ඕනේද? N2 වාතය වෙන්න ඕනේ. N2 වාෂ්පය වෙන්න ඕනේ. හරිද? ඇයි නයිට්‍රජන්ගේ තාපාංකය -64යි නම් දැන් නයිට්‍රජන්ගේ තාපාංකයේදී අනිත් කට්ටිය වාෂ්ප වෙන්නේ නැහැ. ඒ කියන්නේ සරලව කිව්වොත් අර ඔක්කොම ටික සීතල කළා ද්‍රව මිශ්‍රණයක් හදාගත්තා ඒක නැවත රත් කරනවා රත් කරද්දී අදාළ කෙනාගේ තාපාංකය තමයි අදාළ කෙනා වාෂ්ප වෙන්නේ දැන් නයිට්‍රජන්ගේ තාපාංකය -64යි නම් සෙල්සියස් -64යි නම් ඒ උෂ්ණත්වයේදී දැන් මේක රත් කරනවනේ ආයේ ඒ කියන්නේ මේ -100 200 ගණන් වල සීතලක තියෙන ළමයි ආයෙ ටික රත් කරනවා මේ ගානට එද්දී රත් වෙන වාෂ්ප ප්ලෑන් කවුද N2 අන්නේවල N2 ටික මොනවා කරගන්න පුළුවන්ද එකතු කරන්න පුළුවන් ඕකට තමයි කියන්නේ මොකද්ද ද්‍රව වාතය භාවික ආසවණය කරනවා හරිද ඊට පස්සේ H2 ගන්න එපා ළම H2 ගන්න ක්‍රම දෙකක් තියෙනවා හරි
හරි එකක් අපි කියනවා මේ SMR ක්‍රමය SMR ක්‍රමය හරිද ඔය කියන්නේ ඔය ස්ටීම් මීතේන් රීෆෝමින් කියලා කියන්නේ ඊට පස්සේ තව එකක් තියෙනවා මේ නැප්තා බිඳහෙලීම කියලා ළමයි නැප්තා කියන්නේ C6H14 නේ එයා බිඳහෙලලත් පුළුවන් H2 ගන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් SMR ක්‍රමය අනිත් එක නැප්තා බිඳහෙලීම හරිද ඒතර ඔය තමයි දැන් අපි බලමු දැන් මෙතනින් H2 ගන්න කොහොමද කියලා හරි ඔන්න මූලික දේවල් ටික ඒතර ඇමෝනියා ගන්න වෙනකොට පොහොර හදන්න ඒතර අවශ්‍යම ද්‍රව්‍ය දෙකයි N2 සහ H2 N2 ගන්න කොහොමද ද්‍රවාතයේ භාවිකාසවණය කරලා ඊට පස්සේ H2 ගන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් SMR ක්‍රමය අනික නැප්තා බිඳහෙලීම හරි නේද රයිට් අපි යන් ඉස්සරහට රයිට් මේ අවශ්‍ය ළමයිට ඕන නම් එක මම පස්සේ වෙන්නම් හරි ඒක තියෙනවා මල්ලද හරි දැන් මෙහෙමයි වෙන්නේ දරහංගි හරිද දැන් H2 ගන්න ක්‍රමයනේ හරි ඒතර H2 ගන්න පුළුවන් පළවෙනි ක්‍රමය තමයි SMR ක්‍රමය හරි SMR ක්‍රමය හරිද මේ කියන්නේ ස්ටීම් මීතේන් රීෆෝමින් කියලා කියන්නේ හරි ඒක වෙන්න ඔය මේ ස්වභාවික වාතයේ ඉන්නවනේ ස්වභාවික වාතයේ සංඝටක ගොඩක් ඉන්නනේ හරිද ස්වභාවික වාතය අපි නැචරල් ගෑස් කියලා කියන්නේ හරිද ඒකේ වැඩිපුරම ඉන්න සංඝටක තමයි මීතේන් CH4 ඊට පස්සේ H2S පොඩක් ගඳ කට්ටිය තමයි ඉන්නේ H2S එකක් තියෙනවා දැන් H2S තිබ්බොත් වැඩි කරන්න බෑ හරි ඒ නිසා මේක අපි පළවෙනි පියවර විදිහට කරන්නේ ඔය ස්වභාවික වාතයේ මොකද H2S ඉන්නවනේ ඕක දානවා සිංක් ඔක්සයිඩ් හරි ඔන්න බලන්නකෝ H2S ඉන්නවා මේකට දානවා අපි මොනවද සිංක් ඔක්සයිඩ් දානවා හරි සිංක් ඔක්සයිඩ් දානවා දැන් මොකද වෙන්නේ දැන් අර ද්විත්ව විස්ථාපන වල චූටි කරලා මේ වගේ ප්‍රතික්‍රියාවක් වෙන්නේ මෙතන H2 එක්ක ඔක්සිජන් මෙතන ජලය හදනවා ධන සිංක් සල්ෆයිඩ් හැදෙනවා සිංක් සල්ෆයිඩ් හැදෙනවා හරි නේද දැන් කේස් එකක් නැහැ හරි දැන් H2S ඊට මේ ප්‍රශ්නේ උනේ H2S ඊට පස්සේ අර සිංක් ඔක්සයිඩ් දැම්මම පස්සේ ඒක H2 සහ සිංක් සල්ෆයිඩ් උනා දැන් H2S නැහැ. ඒතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඒතර ස්වභාවික වාතයේ අපි කිව්වේ මීතේන් ඉන්නවා. මීතේන් වලින් තමයි H2 ගන්න යන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ස්වභාවික වාතයේ H2S ඉන්නවා. ඒ ටික අයින් කරන්න සිංක් ඔක්සයිඩ් දානවා. හරි නේද කතාව? රයිට්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ බලන්නකෝ. හරි ඊට පස්සේ ළමයි මෙන්න මෙහෙම එකක් වෙනවා බලන්න දැන් මීතේන් වලින් ගන්නවා කිව්වේ හරි එතකොට මීතේන් කියන්නේ CH4 හරි එයාව අපි ජලයත් එක්ක ඇතම ජලයත් කොට ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා කරවන්නේ ඉහළ උෂ්ණත්වයකදී හරි ප්‍රතික්‍රියා කරාම ළමයි මේකෙන් හැදෙනවා H2 ධන කාබන් මොනොක්සයිඩ් H2 ධන කාබන් මොනොක්සයිඩ් තමයි හැදෙන්නේ හරි නේද දැන් මේක තුලිත කරලා ගත්තොත් ළමයි මේ පැත්තේ හයිඩ්‍රජන් 6ක් ඉන්නවනේ. ඒතර මේ පැත්තට 3ක් වැටෙන්න ඕනේ. 3H2. හරි නේද? දැන් මෙන්න මේ ප්‍රතික්‍රියාව ගත්තාම බලන්න ඉන්න උදේට. හරි? රයිට්. හරි. පේනව නේද ඔයගලන්ට අරුණක් නැන්නේ? රයිට්. මේ ප්‍රතික්‍රියාව ගත්තාම මේ බලන්න. ළමයි මේක ඇවිල්ලා තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. හරිද මේක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් හරිද මම මේ ටික ලියන්නම් හරි මේ බලන්න මේක ඇවිල්ලා තාප අවශෝෂක කියන්නේ ඩෙල්ටා H ධන වෙන ප්‍රතික්‍රියාවක් ඩෙල්ටා H ධනයි ඊට පස්සේ මේකේ එන්ට්‍රොපි ගැන ඔයාලට මොකක්ද කියන්න පුළුවන් බලන්න එන්ට්‍රොපිය මේ පැත්තේ කීයද වායුමය අණු 2යි මේ පැත්තේ වායුමය අණු කීයක් තියෙනවද වායුමය අණු තියෙනවා 4ක් නේ දැක්ක නේද ළමයි මේ වායුමය අණු වැඩි වෙන ප්‍රතික්‍රියාවක් ඒ කියන්නේ මේකේ ඩෙල්ටා S මොකද වෙන්නේ ඩෙල්ටා S උත් ධනයි හරි නේද මේ බලන්න මේ සමීකරණයට එන්න ඕගොල්ලෝ මොකක්ද සමීකරණය ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S හරි නේද මේ බලන්න දැන් මේ සමීකරණේ ඩෙල්ටා H ධනයිනේ ඩෙල්ටා H ධනයි හරි ඊට පස්සේ ඩෙල්ටා S උත් ධනයි හරි නේද ඒ ධනයක මේ උෂ්ණත්වය කොහොමද ධනනේ ඒ ධනයකින් ගුණ වුණාට පස්සේ ලකුණ ධන ඒ ධනයක මේ ඉස්සරහ ඍණයකින් ගුණ වුණාට පස්සේ ලකුණ ඍණ දැක්ක නේද දැන් අපි දන්නවා එන්තැල්පි පාඩම ඉගෙනගෙන තියෙනවා හරි දැන් මොකද වෙන්නේ අපිට පේනවා ළමයි මේ ප්‍රතික්‍රියාවට දැන් අපි දන්නවනේ මේ ප්‍රතික්‍රියාව සංසිද්ධ වෙන නම් ඩෙල්ටා G මොකද වෙන්න ඕනේ ඩෙල්ටා G ඍණ වෙන්න ඕනේ તો ඩෙල්ටා G ඍණ නම් මේ ධනාංගයට වඩා මේ ඍණාංගය වැඩි වෙන්න ඕනේ ඒක ඍණාංගය වැඩි වෙන්න නම් මේ උෂ්ණත්වය මොනවා වෙන්න වෙනවද වැඩි වෙන්න වෙනවා දැක්කද එතකොට මේ ප්‍රතික්‍රියාවට සුදුසු වෙන්නේ මොන උෂ්ණත්වද ඉහළ උෂ්ණත්වය හරිද මේ ප්‍රතික්‍රියාවට සුදුසු වෙන්නේ මේ ඒක අපිට මෙතනින් පේනවා මේ ඇයි මේ ප්‍රතික්‍රියාව සංසිද්ධ වෙන්න නම් ඩෙල්ටා G ඍණ වෙන්න ඕනේ ඩෙල්ටා G ඍණ වෙන්න නම් මේ ධනයකට වඩා මේ ඍණ එක වැඩි වෙන්න ඕනේ මේ ඍණ එක වැඩි වෙන්න කියන්නේ උෂ්ණත්වය වැඩි වෙන්න එහෙනම් මේ ප්‍රතික්‍රියාවට සුදුසු වෙන්නේ මොන උෂ්ණත්වද ඉහළ උෂ්ණත්වය
හරිනේද කතාව? මේකට සුදුසු වෙන්නේ ඉහළ උෂ්ණත්ව. ඒක නිසා තමයි මේ ප්‍රතික්‍රියාව සෙල්සියස් අංශ කීය වගේද? සාමාන්‍යයෙන් 700 800 වගේ ඔය ටියුට් එකේ තියෙන 800 1000 දකුව ඒක හදාගන්න සෙල්සියස් අංශ 700 800 වගේ උෂ්ණත්වයක තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ. හරිනේද? දැන් ඔය ප්‍රතික්‍රියාවල මෙහෙම එකක් තියෙනවා. ඔතනින් නවතින්නේ නැහැ. මේ බලන්නකෝ. රයිට්. ඔන්න බලන්න. දැන් මේක තුලන් කාබන් මොනොක්සයිඩ්. ඔය කාබන් මොනොක්සයිඩ් කියන්නේ එච්චර ස්ථායි කෙනෙක් නෙමෙයි. අපි ඒක දන්නවනේ අස්ථායි. එයා නැවත ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කළ ළමයි එයා හදනවා H2 ධන කාබන් ඩයොක්සයිඩ්. හරිනේද? එහෙම එකකුත් වෙනවා. දැන් ඔක තුලිත කරලා ගමු අපි. කාබන් එකයි ඔක්සිජන් දෙකයි හැදෙනවා. මේක කොහොමද තුලිතයි. හරිද? දැන් ඔයාලට පුළුවන් මේ සමීකරණ දෙක මොනා කරන්නද? මේ සමීකරණ දෙක එකතු කරලා සමස්ත එකක් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් මේක එකතු කරා කොහොමද එකතු කරාට පස්සේ වෙන්නේ? එකතු කරාට පස්සේ CH4 ධන. මෙතන ජලයයි ජල අණු දෙකයි. හරිනේද? කාබන් මොනොක්සයිඩ් කැපෙනවනේ. එහා පැත්තෙන් හැදෙනවා කවුද? H2 3 H2 එකයි කියන්නේ 4 H2 ධන කාබන් ඩයොක්සයිඩ්. හරිනේද? ඕම එකක් වෙන්නේ. මම මේකෙන් ලියනවා. හරිද? මම කී ලියන්නේ උඩට හොඳට ඔළුවේ තියාගන්න. හරි? දැක්ක නේද? ඔන්න සමස්ත ප්‍රතික්‍රියාව. දැන් මේ බලන්නකො මෙහෙම වැඩක් තියෙනවා අපිට. දැන් මෙන්න මේ දෙවනි ප්‍රතික්‍රියාව දිහා බලන්න මේකේ. හරි? මේක දෙවනි ප්‍රතික්‍රියාව වායුමය අණු දෙකයි. තුලිතයිනේ මේක. මේ පැත්තෙත් වායුමය අණු දෙකයි. එහෙනම් අපිට එන්ට්‍රොපිය ධන ඍණ කියලා එහෙම හරියටම කියන්න බෑ. දෙපැත්තේ වායුමය අණු ගාන සමානයි කියන්නේ. දැන් අපි දන්නවා වායුමය අණු ගාන වැඩි වෙන ප්‍රතික්‍රියාව නම් එන්ට්‍රොපිය ධනයි. වායුමය අණු ගාන අඩු වෙන ප්‍රතික්‍රියාවක් නම් එන්ට්‍රොපිය ඍණයි. දෙපැත්තේ වායුමය අණු ගාන සමාන කියන්නේ අපිට එන්ට්‍රොපිය ගැන මුකුත් කියන්න බෑ. මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. හැබැයි අර එන්ට්‍රොපිය හරියටම කියන්න බැරි නිසා මේකට සුසු ඉහළ උෂ්ණත්වයට පහළ උෂ්ණත්වය කියලා එකක් නැහැ. ඒතර සමස්ත ප්‍රතික්‍රියාව ගත්තොත් දැන් මේකට එහෙම ඕන උෂ්ණත්වයක් කියම ලොකු අවුලක් නැහැ. හැබැයි පළවෙනි ප්‍රතික්‍රියාවට ඉහළ උෂ්ණත්වය බෑ. ඒතර මේ සමස්ත ප්‍රතික්‍රියාව වෙන්නේ ඉහළ උෂ්ණත්වවලදීම තමයි. හරි. මේ ප්‍රතික්‍රියාව වෙන්න හොඳ වෙන්නේ ඉහළ උෂ්ණත්වය තමයි. හරි නේද? රයිට්. ඒතර ඔහොම එකක් තමයි වෙන්නේ. හරි. ඒතර ඔන්න ඕකෙන් අපිට ඔන්න SMR ක්‍රමය ඕකෙන් පුළුවන් මොනවා හදාගන්නද? H2 හදාගන්න. හරි. අපි ඔකට ටිකක් ගල් ලියාගෙන මුද එන්නකොට යොට් එකට හරි මම ළමයි වේගෙන් ටිකක් කියනවා ඔතන ගැලක් තිබ්බොත් මම හම්බුනලා කහන්න හරි රයිට් හරි රයිට් බෝඩ් එක ඔයගලන්ට පේනවා ඇති බලන්න ටිකුට් එකෙන් ටිකුට් එකේ ඔයගලන්ට තියෙනවා මෙන්න මෙහෙම බලන්න ඇමෝනියා නිපදවීම අමුද්‍රව්‍ය හරි පළවෙනි අමුද්‍රව්‍ය දෙක ලියාගන්න සොල්ලම හරි අමුද්‍රව්‍ය දෙක ලියාගන්න මොනවාද N2 සහ H2 බලන්න එතන කියනවා N2 නිපදවා ගන්න ලබන්නේ ද්‍රව වාතයේ බාහික ආසවණේනි ඒක මුකුත් ලියන්න කරන්න ඕනේ නැහැ නිකන් ඔළුවේ තියාගන්න මේක තමයි ක්‍රමවේදය කියලා ඔළුවේ තියාගන්න හරි H2 නිපදවීම නැප්තා බිඳහෙලීම ඒක තමයි මම කිව්වේ නෑ ඒක කියන ඊළඟට නැප්තා බිඳහෙලීම ස්වභාවික වායුවේ ප්‍රධාන සංඝටක වන මීතේන් භාවිත කිරීම සිදු කරයි එලෙස CH4 ඉවත් කිරීමෙන් H2 නිපදවන්නේ නම් මීතේන් පාවිච්චි කරලා H2 හදනවා නම් CH4 හි අපද්‍රව්‍යයක් ලෙස පවතින ආයන ස්වභාවික වාතයේ අර අපද්‍රව්‍යක දිනනවා කවුද H2S එයා මුලින්ම ඉවත් කරගන්න ඕනේ ඒකට සිංක් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරවයි කියලා හිතෙනවා රයිට් එතන අපි අර පළවෙනි ප්‍රතික්‍රියාව ලියා ගන්න ඕනේ මේ තියෙන්නේ H2S සිංක් ඔක්සයිඩ් එක්ක H2O සහ සිංක් සල්ෆයිඩ් හදෙනවා මේ පළවෙනි ප්‍රතික්‍රියාව ලියා ගන්න එතන හරිද රයිට් ඉක්මනට ලියන්න හරි ආවල් වීඩියෝ එක නවත්තලා ලියන්න මම කියන්නේ යන්න ඉන්පසු CH4 මගින් H2 නිපදවීමට භාවිතා කරන ක්‍රමවේදය SMR ක්‍රමය දැක්ක නේද ස්ටීම් මීතේන් රීෆෝමින් කියලා කියනවා මේ පළමු පෙරදී CH4 හිමාලය සමග 810 මේක 780 කියලා හදාගන්න පොත රිසෝස් බුක් එකේ තියෙන 780 කියලා හරි පළමු පෙරදී CH4 හිමාලය සමග ප්‍රතික්‍රියා කරවයි එවිට පහත ප්‍රතික්‍රියාව සිදු වේ හරි ඒකට මේ දෙවෙනි සමීකරණය මේ තියෙන CH4 කොහොමත් ගෑස් එකක් ළමයි හරි මේක කොහොමත් ගෑස් එකක් හරි H2O 3යි H2 කාබන් මොනොක්සයිඩ් එහෙම හැදෙනවා හරි රයිට් ඊට පස්සේ බලන්න යටින් කියනවා මේ එතන ලියාගන්න කිව්වේ දෙවෙනි ප්‍රතික්‍රියාව විතරයි ඔය දත්තර එක ලියාගන්න වායුමය අණු 2යි වායුමය අණු 4යි 700 800 ඒක ලියාගන්න හරි මේ තාප අවශෝෂක හා ඒ කියන්නේ ඩෙල්ටා H ධනයි හරි එන්ට්‍රොපි වැඩි වෙන ප්‍රතික්‍රියාවක් බැවින් හරි සංසිද්ධ වන්නේ ඉහළ උෂ්ණත්වවලදී හරි නේද එතකොට අපි ඒක මේ මෙතනින් කරලා තිනවා කහ පාටින් පේනවා නේද ඔයගලන්ට හරි ඒක කරගන්න ඊළඟට ඒ කහ පාටින් ලියල් තින් ටික ලියාගන්න මේ ටික ලියාගන්න ඊළඟට හරි හරිද රයිට් ඊට පස්සේ කියනවා ඉහළ උෂ්ණත්ව භාවිත කිරීමට හේතුව එයයි උෂ්ණත්වය මොකද මෙතනින් පේනවා ඉහළ උෂ්ණත්ව තමයි සුසු වෙන්නේ කියලා දෙවන පියවර තාපදායක වන අතර දෙපස වායුමය අනුකරණ වෙනස් නොවන බැවින් ආදෙවෙනි ප්‍රතික්‍රියාව තාපදායකයි හැබැයි වායුමය අනුකරණ වෙනස් වෙන්නේ නැහැ ඒක නිසා ඩෙල්ටා SC සැලකිය යුතු බලපෑමක් නැහැ එම නිසා එය පහළ උෂ්ණත්වයේදී සංසිද්ධව සිදුවේ
එකන මේක ප්‍රතික්‍රියාවේ මුෂ්ණත්වය අවුලක් නැහැ. හරිනේද? එතනින් මේ දෙවෙනි ප්‍රතික්‍රියාව ලියා ගන්න ඉඩ තියෙන තැනින් ඉඩ තියෙන තැනින් දෙවෙනි ප්‍රතික්‍රියාව ලියා ගන්න. හරිනේද? හරි. ඊට පස්සේ තියෙනවා මේ ඕල් වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. හරි. මෙම දෙකෙහිම සමස්ත ප්‍රතික්‍රියාව පහත ආකාරයට සිදු වෙනවා. ඒ කියන්නේ මේ දෙක තුරාට පස්සේ මෙන්න මේ ප්‍රතික්‍රියාව වෙන්නේ. හරිද? මේක කියලා ලාගන්න. මේකත් ඉහළ උෂ්ණත්වය තමයි සුසු වෙන්නේ. හරි නේද? right. ඕල් වීඩියෝ එක නවත්තලා වැඩේ කරගන්න. හරි. right. හරිද? right. ළමයි මේ ඊට පස්සේ හරි. මේ බලන්න. හරි. දැන් මේක හරිනේ. ඒතර H2 ගන්න SMR ක්‍රමය තමයි මේක. right. ඊට පස්සේ මේ H2 ගන්න මේ බලන්න. right. H2 ගන්න ළමයි තව ක්‍රමයක් තියෙනවා කියලා අපි කිව්වා නේද? මොකද ක්‍රමේ? H2 ගන්න පුළුවන් නැප්තා බිඳ හෙලලා. නැප්තා බිඳ හෙලීම. හරි. તો නැප්තා බිඳ හෙලන්න නැප්තාකින් ළමයි C6යි H14 මෙයාට තමයි නැප්තා කියලා අපි කියන්නේ. හරිද? right. දැන් මෙමය වෙන්නේ. මේ බලන්නකෝ. නැප්තා බිඳ හෙලනවා අපි C6යි H14 ඉන්නේ. හරි. මෙයා H2 එක්ක ප්‍රතික්‍රියා කරනවා. හරි නේද? right. අවධානයෙන් ඉන්න. හරි. H2 ගෑස් එක්ක වගේ තමයි ප්‍රතික්‍රියා කරවන්නේ. right. તો නැප්තා බිඳ හෙලුවාම හරි කවුද හැදෙන්නේ නැත්තේ මේකේ? හරි. මේකෙන් හැදෙනවා ළමයි කාබන් මොනොක්සයිඩ් දන H2. දැන් අර හයිඩ්‍රෝකාබන දහන එහෙම ලියන්න එපා ඔයගොල්ලෝ. ඒ හයිඩ්‍රෝකාබනයක් O2 ත් එක්ක දහනය කරොත් තමයි කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදෙන්නේ. මෙතන නැප්තා ජලය වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා කරවන්නේ හැදෙනවා කවුද? හැදෙනවා කාබන් මොනොක්සයිඩ් සහ H2. හරිද? ප්‍රතික්‍රියාව තුරද කරලා ගමු. කාබන් 6ක් තියෙන නිසා මෙතෙන්ට 6 දාන්න වෙනවා. හයිඩ්‍රජන් 14ක් තියෙන නිසා මෙතෙන්ට 7 දාන්න වෙනවා. 14ක් නෙමෙයිනේ. sorry. එතන පොඩ්ඩක් මේ වුණා. හරි. මෙන්න මෙතන 7 නෙමෙයි. right. මම ඔයාලා ලියන්න. හරි. මොකද හයිඩ්‍රජන් මේක තැන් දෙකකින් ඉන්නවනේ. හරි. එතකොට ඔක්සිජන් 6ක් නිසා මෙතනට 6 දාන්න වෙනවා. එතකොට හයිඩ්‍රජන් කීයද? මෙතන 14යි 14යි 12යි කියන්නේ 26යි නේ. එතකොට මෙතන 13යි H2. හරි නේද? ඔහොම වෙනවා. ඊට පස්සේ මේ ඔය ඉන්න කාබන් මොනොක්සයිඩ් ඉන්නවනේ. එයා ආය ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ජල වාෂ්පත් එක්ක. එතෙන්දි හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් දන H2. හරි. මේ විදියට. හරි නේද? දැන් එක ගත්තාම මේක නම් සමීකරණය තුලිතයි නේ. right. ඒ සමීකරණය තුලිතයි. ඒතර ඔය විදිහට පුළුවන් මේ නැප්තා බිඳ හෙලලා මේ දැන් මේක ඕනනම් අපිට එකතු කරලා ගන්නත් පුළුවන් මේ. මෙතන 6යි කාබන් මොනොක්සයිඩ්. ඒතර සමස්ත ප්‍රතික්‍රියාවක් ගන්න පුළුවන් මෙහෙම. මෙතන 6න් ගුණ කරන්න එපා. මේක 6න් ගුණ කරන්න එපා. හරිද? මෙහෙම පුළුවන්. අර මෙතන 6 තියෙන නිසා මුළු සමීකරණයම 6න් ගුණ කරන්න එහෙනම්. හරි. මේ මුළු සමීකරණයම 6යි. 6යි 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 6යි. ඒතර එකතු කරලා බලන්න. ඒතර මේකේ C6යි H14 ධන 6යි 6යි 12යි H2O කොහොද එහා පැත්තේ දෙන්නේ. මේ කාබන් මොනොක්සයිඩ්ට කාබන් මොනොක්සයිඩ් කැපෙනවා. 13 H2 6 H2 තමයි 19 H2 නේ. ධන 6යි CO2. හරි නේද? ඕම ගන්න පුළුවන් සමස්ත සමීකරණය. right. එන්න අපි ටියුට් එකට ටියුට් එකේ ඔකක් තියෙනවා. මට මතක විදිහට තිබ්බා. හරි. එන ටියුට් එකට ඔය ටියුට් එකේ තියෙන H2 බිඳලෙන නැප්තා H2 නිපදවීමට නැප්තා බිඳලීම සිදු කළ හැකියි. right. එතනින් මේක ලියන්න. හරි. මම රැඳිලා ඉන්න ළමයි මම ඉස්සරහට යනවා. හරි. right. හරි. ඔන්න දැන් වැදගත්ම කොටස එන්නේ ඇමෝනියා නිපදවීම. හරිද? දැන් ඇමෝනියා නිපදවන්න අවශ්‍ය අමුද්‍රව්‍ය දෙක හරිනේ. ඔයගොල්ලෝ වීඩියෝ නවත්තලා ලියා ගන්න. N2 සහ H2. හරිද? ඒතර මේ බලන්න. ඇමෝනියා නිපදවන්න අවශ්‍ය අමුද්‍රව්‍ය දෙක N2 සහ H2. ඒතර නිපදවන ප්‍රතික්‍රියාව මෙන්න මේක. N2 එයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා 3යි H2 හැදෙනවා ළමයි 2යි ඇමෝනියා ගෑස් හැදෙනවා. හරි නේද? N2 ගෑස් 3යි H2 ගෑස් එක්ක 2යි ඇමෝනියා ගෑස් හැදෙනවා. හරි. දැන් මේක ළමයි මේ සෑහෙන්න වැදගත් ප්‍රතික්‍රියාවක් ඔයගොල්ලෝ දන්න එකක්. හැබැයි මේකේ තව දේවල් ටිකක් තියෙනවා මෙතන දැනගන්න මේ කර්මාන්තයට දාලා. මේකේ වැදගත් සාධක කීපයක්ම තියෙනවා ළමයි. හරි. එකක් තමයි මේක කරන්නේ සෙල්සියස් අංශක 450
500 වගේ උෂ්ණත්වය. හරි සෙල්සියස් අංශක 450 500 වගේ උෂ්ණත්වයක තමයි මේක කරන්නේ. හරි නේද? රයිට්. ඊට පස්සේ මේ බලන්නකෝ. මේකට වායුගෝලීය පීඩන සාමාන්‍යයෙන් 250ක විතර පීඩනයක් දෙනවා. උත්ප්‍රේරක විදිහට යකඩ කුඩු දානවා නැත්නම් යකඩ දානවා. ඒකේ වර්ධක විදිහට K2O එහෙම නැත්නම් ඇලුමිනියම් ඔක්සයිඩ් ඇලුමිනා දානවා. දැක්කද? හරිද? මොකද්ද අවශ්‍ය තත්ත්ව ටික මේක හොඳට මතක තියෙන්න ඕනේ. 450 500 වගේ උෂ්ණත්වයක් ඕන. හරි නේද? ඊට පස්සේ වායුගෝලීය පීඩන 250ක පීඩනයක් ඕනේ. උත්ප්‍රේරක විදිහට යකඩ උත්ප්‍රේරක වර්ධක විදිහට K2O සහ ඇලුමිනා දානවා. හරි. මේ බලන්නකෝ දැන් මේකේ ඉගෙන ගන්න දේවල් වැදගත් දේවල් ටිකක්. හරි. ඔය බලන්න. දැන් මේ ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂකද? හරි. ළමයි මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. හරි. කියන්නේ ඩෙල්ටා H ඍණ වෙන ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ මේක තාපදායකයි. හරි නේද? තාපදායක ප්‍රතික්‍රියාවක්. යාරි පොඩ්ඩක් රතු පාට පේන්නේ නෑනේ. අපි හරියට ගමු ලස්සන පාටක් වෙන. බලන්න මේක ඩෙල්ටා H ඍණ වෙන ප්‍රතික්‍රියාවක්. හරි. ඩෙල්ටා H ඍණ. හරිද? ඒ කියන්නේ මේක ඇවිල්ලා තාපදායක ප්‍රතික්‍රියාවක්. හරිද? සහ බලන්න මේ බලන්නකො. හරි. මම මේ කියන විදිහට යන්න. හරි. right. එතකොට මේක තාපදායක ප්‍රතික්‍රියාවක් නේ. දැන් අපි සමෘද්ධතා ඉගෙන ගත්තානේ ලේචට්ලි මූල ධර්මයේ. අපි ඉගෙන ගත්තා උෂ්ණත්වය වැඩි වුණාම දිරිමත් වෙන්නේ තාප අවශෝෂකය. ඉහළ උෂ්ණත්වවලදී නැත්නම් උෂ්ණත්වය වැඩි කරාම තාප අවශෝෂකය. ඒ කියන්නේ ඉහළ උෂ්ණත්වවලට සුදුසු වෙන්නේ තාප අවශෝෂක. නැත්නම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවලට සුදුසු වෙන්නේ ඉහළ උෂ්ණත්ව. ඒ තමයි හරි පොයින්ට් එක. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවලට සුදුසු වෙන්නේ ඉහළ උෂ්ණත්ව. තාප දායක ප්‍රතික්‍රියාවලට සුදුසු වෙන්නේ පහළ උෂ්ණත්ව. ඕක ඔළුවේ තියෙන්න ඕනේ හැම වෙලේම. හරිද? ලේචට්ලි මූල ධර්මයෙන් ආවේ. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවලට සුදුසු වෙන්නේ ඉහළ උෂ්ණත්ව. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව හොඳට ඵල පැත්තට දැන් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා කියන ළමයි ඵල හැදෙන්න බෑ හොඳට. එතකොට තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ඵල පැත්තට නැමුරු වෙනවා නම් නැමුරු වෙන්නේ ඉහළ උෂ්ණත්වවලදී. ඒ කියන්නේ තාප අවශෝෂකයට සුදුසු වෙන්නේ ඉහළ උෂ්ණත්ව. තාප දායකයට සුදුසු වෙන්නේ පහළ උෂ්ණත්ව. හරි නේද? ඒක ඔළුවේ තියෙන්න ඕන. හරි. එතකොට දැන් මේක තාප මොකද වෙන්නේ? මේක තාප දායකයිනේ. ඉතින් තාප දායක නම් මේකට සුදුසු වෙන්නේ මොන උෂ්ණත්වද? පහළ උෂ්ණත්ව. එතකොට පහළ උෂ්ණත්වය කියන්නේ සාමාන්‍ය 20 30 නැත්නම් උපරිම 50 100 ඒ වගේ උෂ්ණත්වයක් නේ. ඇයි මේ 450ක 500කට රත් කරන්නේ? ඒක ළමයි හේතුවක් තියෙනවා. හරිද? දැන් මේ බලන්නකෝ පොයින්ට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි මේක තාපදායක නිසා. තාපදායක බැවින් සුදුසු වෙන්නේ මොන උෂ්ණත්වද? පහළ උෂ්ණත්ව. හැබැයි ළමයි මේක අපි කර්මාන්තයක් නෙමෙයි කරන්නේ. මේ ඇමෝනියා හදන්න හැම වෙලෙම මේවට අදාළ මැෂින් හරියේදී මොන හරි දේවල් ක්‍රියාත්මක වෙනවා. හරිද? අපි දන්නවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගැන කතා කරොත් මොකද තියෙන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඒකට උෂ්ණත්වය වැඩි වෙන්න ඕනේ මතකනේ. උෂ්ණත්වය වැඩි කරාම සියලුම ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා එයාට ගැලපෙන්න කියලා වැඩිපුර ඵල ප්‍රමාණයක් හදාගන්න කියලා උෂ්ණත්වය අඩු කරා කියලා හිතන්න. ඒතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒතකොට දැන් මෙහෙමයි. අපි මෙයාට සුදුසු වෙන්නේ පහළ උෂ්ණත්වය කියලා. මොකද මෙයා තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒක නිසා මෙයාට සුදුසු වෙන්නේ පහළ උෂ්ණත්වය. එහෙම හිතලා අපි උෂ්ණත්වය අඩු කරොත් එහෙම හැදෙන ඵල ප්‍රමාණය වැඩි. හරි? හැදෙන ඵල ප්‍රමාණය වැඩි. එයි මෙයාට සුදුසු වෙන්නේ පහළ උෂ්ණත්වය තාපදායක නිසා. ඵල පැත්ත බා කරන්න නම් පහළ උෂ්ණත්වය පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ළමයි උෂ්ණත්වය අඩු නිසා ඒකට වැඩිපුර වෙලාවක් යනවා. ඒ උෂ්ණත්වය අඩු වුණාම මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්න නම් උෂ්ණත්වය වැඩි වෙන්න ඕනේ. උෂ්ණත්වය අඩු වුණාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා. එතකොට ඒකට වැඩි වෙලාවක් යනවා. කර්මාන්තවලදී කාලය කියන්නේ වියදමක්. ඉතින් ඒක නිසා ඒ වියදම කරන්නේ නැහැ ඒගොල්ලෝ. හරිද? එතකොට එහෙනම් ඉතින් මේකට පුළුවන් අපිට ඉහළ උෂ්ණත්වය 10000 වගේ. බෑ. එතකොට 10000 වගේ උෂ්ණත්වය දැන් මොතෙම ප්‍රතික්‍රියාව ඉක්මනට සිද්ධ වෙයි. අන්තිමට ඇමෝනියා ඉඳී 105ක් විතර මේගොල්ලෝ ඉඳී 95ක් විතර. ඒ දැන් උෂ්ණත්වය වැඩි කරන්න මේකට අහිත කරන්නේ නේද? එතකොට වැඩිපුර ඉතුරු වෙන ප්‍රතික්‍රියාව. දැක්කද? දෙපැත්ත ගන්න බැලන්ස් කරන්න ඕනේ. එක පැත්තකින් උෂ්ණත්වය අඩු මට්ටමකට ගෙනල්ලා මොකක් කරන්න ඕනේද? උෂ්ණත්වය අඩු මට්ටමකට ගෙනල්ලා හැදෙන ඵල ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. අනිත් පැත්තට උෂ්ණත්වය වැඩි කරලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන්න ඕනේ. අන්න ඒක නිසායි මේකට සෙල්සියස් අංශක 20 30 නැත්නම් 100 වගේ පහළ උෂ්ණත්වය පාවිච්චි කරන්නේ නැතුව අර යකඩ නිස්තරණය වගේ 11200 වගේ උෂ්ණත්වය පාවිච්චි කරන්නේ නැතුව ඒ දෙක අතර මධ්‍යස්ථ උෂ්ණත්වයක් පාවිච්චි කරලා තියෙනවා. පේනව නේද? හරි. ඊට පස්සේ ඇයි මේ වායුගෝලීය පීඩන 250ක පීඩනයක්? ඔන්න ඒ කරුණු ටික දැන් දරන් ඉන්න ඕනේ. වායුගෝලීය පීඩන 250ක පීඩන ටිකක් අධික පීඩනයක් නේ. ඇයි ඒ? වායුගෝලීය පීඩන 250ක පීඩනයක්. හරි. ළමයි මේ බලන්න. මේ ප්‍රතික්‍රියාව ගත්තාම
මේ පැත්තේ වායුමය අණු කීයද කියලා බලන්න. වායුමය අණු ගාන 4ක් තියෙනවා. මේ පැත්තේ වායුමය අණු කීයද? වායුමය අණු තියෙන 2යි. හරි නේද? මේ පැත්තේ වායුමය අණු 4ක් තියෙනවා, මේ පැත්තේ වායුමය අණු 2ක් තියෙනවා. අපි දන්නවා පීඩනය වැඩි කරාම මොකද වෙන්නේ? පීඩනය වැඩි කරාම පීඩනය අඩු කරගන්න ඕනේ. ඒකට වායුමය අණු අඩු වෙන පැත්ත. කොහෙද අඩු වෙන්නේ? මේ පැත්තට තමයි වායුමය අණු අඩු වෙන්නේ. දැක්ක නේද? හරි. ඉතින් ඇයි මේ 250ක පීඩනයට වැඩි කරන්නේ? හරි 250ක් දක්වා පීඩනය වැඩි කරන්නේ ඇයි? පීඩනය වැඩි කරාම පීඩනය අඩු කරන්න ඕනේ. ඒ සඳහා වායුමය අණු අඩු වෙන පැත්තට, ඒ කියන්නේ ඉදිරි දිශාවට මේක නම් ප්‍රතික්‍රියාව දිරිමත් වෙන්න ඕනේ. ඒතකොට හැදෙන ඇමෝනියා ප්‍රමාණය මොනවද? පුළුවන්. ඉතින් එතකොට අපිට පුළුවන් සාමාන්‍යයෙන් මෙහෙම කරන්න. හරි. කොයි වගේ වැඩක්ද? මේ බලන්න. අපිට මෙහෙම එකක් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් පීඩනය සාමාන්‍යයෙන් 250 නැතුව 1000 විතර ගන්න. බෑ. එහෙම පීඩනය වැඩි කරනවා කියන්නේ එතන වියදම. මේවා කර්මාන්ත. ඒතකොට කර්මාන්තවලදීම වියදම් කරන්නේ. පුළුවන් තරම් අඩු වියදමෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. හරිද? ඒතකොට 250ක වගේ පීඩනයට එහෙම රත් කරන්නේ. හරිද? පිස්සුද එහෙම කරන්නේ. හරි. 250ට රත් කරනවා ඊටත් වඩා වැඩි කරන්නේ. හරි? තේරුණාද? ඊටත් වඩා වැඩි කරොත් ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඵල හැදෙනවා. මොකක්ද වෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි ඒකට අධික වියදමක් කියන්නේ. එහෙම කරන්නේ නැහැ කර්මාන්තවල. හරි ඊට පස්සේ මේ යකඩ කුඩු ඕනේ උත්ප්‍රේරකයක් විදිහට උත්ප්‍රේරකයේ ක්‍රියාව වැඩි දියුණු කරන්න තමයි මේවත් දාන්නේ. හරි? උත්ප්‍රේරක වර්ධක K2O සහ ඇලුමිනියම්. ඒක ළමයි මේකේ අර ඔයාලට පේනවද මේ මෙන්න මෙහෙම එකක් තියෙනව නේද මේකේ? හරි? මේ බලන්නකො. මේකේ ඔයාලට පේනව නේද ඔය N2 සහ H2 අතර අනුපාතය කීයද? 1:3යි නේද? N2 සහ H2 අතර අනුපාතය. තප්පරයක් දෙන්න ළමයි. කෝල්ලක් ඉන්න ළමයි තප්පරයක් ඉන්න ඕල්ව. හරි රයිට්. ඔලගේ දන්නවා හරි රයිට්. එතකොට මේ N2 සහ H2 අනුපාතය 1:3නේ. ඒතකොට 1:3 අනුපාතයෙන් හරියට මේ යවන්න ඕනේ. ඒතකොට N2 එකකට H2 3ක් යවන්න ඕනේ. හරිද? එහෙම නැතුව යවුවොත් ඉතින් නේද වැඩිපුර යවුවා කියලා. එකට එක වගේ අනුපාතයෙන් යවුවොත් ඒතකොට එක වායුවක් වැඩිනේ. ඒතකොට අර උත්ප්‍රේරක පෘෂ්ඨයම වැහිලා යනවා. ඒතකොට ප්‍රතික්‍රියාව හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට ඔන්නෝව ගැන අවධානය යොමු කරන්න ඕනේ. හරි නේද? රයිට්. රයිට්. ටියුටර් එන්න ළමයි. ටියුටර් එන්න. හරි ටියුට් එකේ බලන්න මොනවද තියෙන්නේ කියලා. බලන්න ටියුට් එකේ මොන නිපදීම හරි. මේ සමීකරණ ලියා ගන්න උලන්ට ඉඳ තියෙනවානේ. මේ සමීකරණ ලියා ගන්න මෙන්න මේ ඊතාලේ දාන්න එපා. අනිත් ටික ඔක්කොම දාගන්න. මෙන්න මේ ඊතාලේ දාන්න එපා. ඒක නැතුව අනිත් ටික ඔක්කොම දාගන්නකො. සමීකරණ මේ උෂ්ණතාවය ටික ලියන්න එපා. මේ සමීකරණයට දාලා ටික ඔක්කොම දාන්නකො ළමයි. හරි. සමීකරණයට දාලා ටික ඔක්කොම දාන්න. හරි. රයිට්. හරි. හරි නේද? රයිට්. එන්නකො දැන් ටියුට් එකට අපි. ටියුට් එකේ තියෙනවා මෙහෙම බලන්න. සමීකරණ ලියා ගන්න. අර මුලින්ම තියෙන N2 සහ H2 කෙනෙක් ප්‍රතික්‍රියා කරමින් ඇමෝනියා නිපදවාගත හැකියි. මෙහිදී 450 උෂ්ණත්වයක් 250ක පීඩනයක් උත්ප්‍රේරක ලෙස යකඩ ඒ ටික භාවිතා කරනවා. ඉතින් මේක ලියා ගන්න. හරිද? ඊට පස්සේ කියනවා තාපදායක ප්‍රතික්‍රියාවක් සහ වෙන බැවින් හා වායු වෙන කරන අඩු වෙන බැවින් උෂ්ණත්වයේ වැඩි වෙන විට සංසිද්ධ වීමේ අමෘතාවය අඩු වේ. අනේ උෂ්ණත්වය වැඩි කරලා හරියන්නේ නැහැ මේකට. ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක බින් උෂ්ණත්වය ළමයි ස්තරයේ තියෙනවා. ඔය ටික කියව ගන්න. හරිද? මේ කිව්ව දේවල් ටිකම තමයි එතන තියෙන්නේ. හරි නේද? දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා ළමයි. හරි? රයිට්. අහන්නකෝ. දැන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඇරියට පස්සේ හරිද? ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න යවට පස්සේ මෙන්න වායු මිශ්‍රණය තියෙනවා. හරිද? මේ වායු මිශ්‍රණය කවුද ඉන්නේ? මේ වායු මිශ්‍රණය ඉන්නවා ප්‍රතික්‍රියා නොකරපු N2 ඉන්නවා, ප්‍රතික්‍රියා නොකරපු H2 ඉන්නවා, හැදිච්ච ඵලය ඇමෝනියා ඉන්නවා. ඔමනේ වෙන්නේ. ළමයි මේ හැදෙන ඇමෝනියා ගෑස් ටික අපි පත් කරනවා ඇමෝනියා ද්‍රවය බවට. ඇමෝනියා ලික්විඩ් කරනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ලේජට්ලි මුර ධර්මය. ඇමෝනියා ගෑස් එක ඇමෝනියා ලික්විඩ් කරාට පස්සේ මොකද වෙන්නේ? ඒතකොට ඇමෝනියා ගෑස්ගේ සාන්ද්‍රණය අඩු වෙනවා.
එතකොට යා මොනා කරන්න ඕනේද? වැඩි කරන්න ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. අන්න තවත් ඇමෝනියා හැදෙනවා. ලේචට්ලිය සරලයි අමාරු එකක් නැහැ. හරි? පේනව නේද? එහෙම අමාරු කිසිම දෙයක් නැහැ. හොඳේ. රයිට්? මේ බලන්නකො මේ ඇමෝනියා ගෑස් එක ඇමෝනියා ලික්විඩ් කරනවා. මේ වායු මිශ්‍රණයේ තියෙන ඇමෝනියා ගෑස් ටික ඇමෝනියා ලික්විඩ් කරනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? එතකොට ඇමෝනියා ගෑස්ගේ සාන්ද්‍රණය අඩු වෙනවා මේ සමීකරණ හිතන්න. මේක එක මම අංක දාලා පෙන්නන්න. මේක පළවෙනි ක්‍රියාවලිය. එතකොට ඇමෝනියාගේ සාන්ද්‍රණය අඩු වෙනවා. මේක දෙවෙනි ක්‍රියාවලිය. එතකොට ඒක වැඩි කරන්න ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. අන්න තුන්වෙනි ක්‍රියාවලිය. එතකොට ඇමෝනියා හැදෙන ප්‍රමාණය වැඩි. වැඩිපුර එන්නේ නැහැ අඩු ඇමෝනියා හැදෙන. හරි නේද? රයිට්. හරි. සුපිරි. හරි. රයිට්. ඊට පස්සේ බලන්න තා මොනවද අපිට කියන්නේ කියලා. හරි. ඔයාලට ටියුට් එක ලස්සන සම්පූර්ණ කරගන්න. හරි. රයිට්. බානි කියනවා අර මේ මේකෙන් දැන් ලොකු උෂ්ණත්වය පෑලමයි මොනවද මේකේදී වුණු උෂ්ණත්වය සාමාන්‍යයෙන් අර මොනවද මතකද මේ පළවෙනි ප්‍රතික්‍රියාවලදී හරිද 700ට 100 වගේ උෂ්ණත්වයට රත් කරනවනේ ඒකට ඉන්ධන දහනය කරනවා හරිද එතකොට ඊට පස්සේ මේ සමහර ප්‍රතික්‍රියාවල CO2 හැදුණානේ අර H2 ගන්න ප්‍රතික්‍රියාවලම CO2 හැදුණා අන්න ඒකත් එක්කලමයි මේ සාමාන්‍යයෙන් මේකේ අර ඇමෝනියා වලට CO2 අනුපාතය ගත්තොත් හරිද ඇමෝනියා වල ස්කන්ධයට CO2 වල ස්කන්ධය ගත්තොත් ද ඇමෝනියා ටොන් එකක් හැදෙද්දී CO2 ටොන් හැදෙනවලු 2.9ක් විතර. දැන් මේක උතර පරිසරයට හානි කරයිනේ. ඒතර ඔය CO2 ටික පරිසරයට හරියාකාරව බැහැර කරන්න ක්‍රමයක් හදාගන්න වෙනවා. හරිද? ඒතර ඔක තමයි තියෙන ප්‍රධාන පාරිසරික ගැටලුව. ළමයි ඇමෝනියා වල අපි ප්‍රයෝජන කීපයක් කියමුද? ඇමෝනියා වල ප්‍රයෝජන කීපයක්. හරිද? මොනවාද? එකක් තමයි ඇමෝනියා අවශ්‍යයි පොහොර නිපදවීමට. හරිද? ඊට පස්සේ යූරියා නිපදවීමත් ලියන්න එහෙම අවුලක් නැහැ. ඔය දෙකම ලියන්න එපා විභාගයට ලියද්දී. හරිද? يعني යූරියා හදලා යූරියා වලින් තමයි ගොඩක් ලට පොහොර හදන්නේ. හරිද? ඊට පස්සේ ඇමෝනියා ගන්නවා HNO3 නිපදවීමට. හරිද? ඊට පස්සේ සිසිලකාරකයක්. සිසිලකාරක කියන්නේ ඔය ෆ්‍රිජ් වල සීතල කරන්න පාවිච්චි කරන වායුවක් විදියට වගේ පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට පොහොර හදන්නේ යූරියා හදන්නේ HNO3 හදන්නේ සිසිලකාරක විදියට. තව ඉතින් භස්මයක් ලෙස වැඩ කරනවා. භාෂ්මික වායුවක් ලෙස. හරිද? භස්මයක් ලෙස ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. හරි නේද? රයිට්. හරි. එනකො තමයි ඇමෝනියා වල කතන්දරේ අපි නම් වැඩි උතරින් නවත්තමු. ටක් ගාලා මේ වීඩියෝ ඉවර කරා මේ පොඩි කර්මාන්තයක් නිසා. රයිට්. එහෙනම් මේ අවශ්‍ය තැන් ටික ලියා ගන්න. හරි. එහෙනම් ඊළඟ කර්මාන්තයෙන් හම්බෙමු.